Hello guys, ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ කලින් වීඩියෝ එකේ මම කතා කරපු Fibonacci tool එකට අදාළව මේක uptrend එකකට කොහොමද use කරන්න කියලා. හරි guys, ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන low එකේ ඉඳන් මෙන්න මේ high එකට market එක uptrend එකක් ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේකේ කොහොමද Fibonacci tool එක use කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තවත් high එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ Fibonacci tool එක අපි use කරන්නේ හැම වෙලාවෙම low එකේ ඉඳන් high එකට. ඉතින් අපි මෙන්න මේ විදිහට low එකේ ඉඳන් high එකට Fibonacci tool එක ඇඳගමු. ඊට පස්සේ මේ විදිහට අපි golden pocket එක mark කරගමු. එතකොට ඔයාලට පේනවා ඇති market එක මේ low එකේ ඉඳන් මේ high එකට ඇවිල්ලා නැවතත් මෙන්න මේ golden pocket area එකට ඇවිල්ලා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙතන අපි තව high එකක් mark කරගෙන ඊට පස්සේ මෙන්න මෙතන අපි low එකක් විදිහට mark කරගන්නවා. එතකොට මෙතනදී ඔයා Fibonacci tool එක මේ විදිහට low එකේ ඉඳන් high එකට දා ගන්නවා. ඉතින් මෙතනදී කලින් විදිහටම golden pocket එක mark කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන low එකේ ඉඳන් මෙතන high එකට market එක ඇවිල්ලා නැවත මෙන්න මේ golden pocket area එකට මිල ඇවිල්ලා නැවත මෙතන ඉඳන් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට low එකේ ඉඳන් high එකට තමයි අපි uptrend එකකදී Fibonacci tool එක use කරන්නේ. හරි එහෙනම් මං හිතනවා ඔයාලට මම කියපු දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාත් ට්‍රේඩින් ගැන මේ වගේ කරුණු හරියටම දැනගන්න කැමති කෙනෙක් නම් සහ මේක ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. අදට මං ගිහින් එන්නම්. ජය වේවා.